අපි මේ එකතුව පිළිබඳව මෑත දවස් කිහිපයක් සිට මේක ජාතිවාදී අන්දමින් ඒකරාශී වීමක් හැටියට හුවා දක්වන්න සමහරු උත්සාහ කරන බවත් අපිට පේනවා. ඇත්ත වශයෙන්ම අපි අපට ලැබිලා තියෙන ජනවරම අනුව පාර්ලිමේන්තුව නියෝජනය කරන ද්‍රවිඩ කඳුකර ඉන්දියානු සම්භවයෙන් යුත් මලයහ ද්‍රවිඩ ජනතාව ඒ වගේම මුස්ලිම් ජනතාව පිළිබඳව අපි තියෙන අපිට ආවේනික වූ ප්‍රශ්න කීපයක් පුළුල් රාමුවක් ඇතුලේ විශේෂයෙන්ම මේ රටේ නීති ආධිපත්‍ය ස්වෛරීභාවය ඒ වගේම මේ රට තුල මානව අයිතිවාසිකම් ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමේ සටන් මේවා ඇතුලේ ඒ රාමුව තුල ඉඳගෙන අපි අපට ආවේනික වූ සමහර දේවල් පිළිබඳව අපට ලැබුණු ජනවරම උඩ ඒකාබද්ධව යම් න්‍යාය පත්‍රයක් ඉදිරියට අපි ඔක්කොම එකඟ විය හැකි න්‍යාය පත්‍රයක් උඩ අපි කටයුතු කිරීම තමයි මේකේ පරමාර්ථය. නමුත් මේකෙන් අදහස් වෙන්නේ නැහැ අපි යම් ජනස කොටසකට විරුද්ධව නැත්නම් වෙනත් යම් ආණ්ඩු විරෝධී හෝ විපක්ෂ වට පක්ෂව ගොඩනගන ව්‍යාපාරයක් කියලා මේක පටු ලෙස මේවට අර්ථකථනයක් ලබා දීම වැරදි කියන එක අපේ අදහසයි. ඒක මම කියා සිටිය යුතුයි.